තෙරුවන් සරණයි. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී පෙන්නලා දෙනවා අපි හිතාගෙන ඉන්නවානේ මේ ශරීරයට පණ තියනවා කියලා. ඒක උපමාවකින් පෙන්නලා දෙනවා කරත්තේ තියනවානේ කරත්තේට ගොනාව බැන්දම තමයි කරත්තෙට පණ එන්නේ. එහෙම නැත්නම් කරත්තේ යන්නේ හෙල්ලෙන්නේ එතකොට. අන්න ඒ වගේ තමයි එහෙනම් මේ ශරීරයකට හිත කියන දේ ඇතුල් වෙනකොටයි මේ ශරීරයට පණ එන්න පටන් ගන්නෙ. එහෙම නැත්නම් අර ගොනාව අයින් කරාම කරත්තෙට පණ නැහැ වගේ තමයි හිත අයින් වුණාම ශරීරයට පණ නැහැ. ඒ තමයි අර මැරෙන අවස්ථාවේදී ඔප්පු වෙන්නේ. ඉතින් ඒ නිසා මේක හොඳින් අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕනි. මොකද හැමෝම හිතන් ඉන්නවා අපි මමත්වයක් තුල ඉඳගෙන අපිට පණ තියෙනවා. අපි තමයි මේ කතා කරන්නේ. අපි තමයි ඇවිදින්නේ. අපි තමයි හිතන්නේ කියලා අවිද්‍යාව හේතු කරගෙන හිතාගෙන ඉන්නවා. නමුත් මේ ශරීරය කියලා කියන කෝඩුවට එහෙම නැත්නම් ආයතන 6ට කිසිසේත්ම පණ කියලා දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ මොනවා හරි දෙයක් හේතු කරගෙන හේතුඵල ධමයක්නේ. හේතු කරගෙන හැම මොහොතකම සිතක් හට ගන්නවා. ඒ හට ගන්නකොට අවිද්‍යාව හේතු කරගෙන ශරීරයට පණ තියනවා කියලා හිතෙන්නට පටන් ගන්නවා. ඒ තමයි ලෝකේ තියෙන එක අවිද්‍යාව. ඒ නිසා මේ අවිද්‍යාව දුරු කරගන්න නම් මේ හොඳින් මානසිකාරය කරලා අවබෝධ කරගන්න ශක්තිය උපදවා ගන්න. තෙරුවන් සරණයි.